ඔබත් රාජ්‍ය පරිපාලන චක්‍රයක 14/2022 යටතේ විදේශගත වුණ කෙනෙක්ද? එහෙනම් මේ වෙනකොට රාජ්‍ය පරිපාලන චක්‍රයක 14/2022 පිළිබඳව ගොඩක් ගැටලු වලට මතුවලා තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 සහ ඒ යටතේ නිකුත් වුණු 14/2022 1 2 3 4 5 කියන චක්‍රලේඛ පිළිබඳව සවිස්තරාත්මකව විස්තරයක් ගෙන එන්න තමයි මගේ මේ වීඩියෝ වලින් අරමුණ. ඒතර ඔයාලට මේ 14/2022 චක්‍රලේඛයේ යටතේ නිවාඩු ලබාගෙන ඉන්න අය ඉන්නවා. නිවාඩු ලබාගෙන නිවාඩු කාලය තුර අතරමැදදී නැවත ලංකාවට පැමිණ සේවයට වාර්තා කරපු අය ඉන්නවා. ඒ වගේම නිවාඩු ලබාගෙන තවමත් විදේශගතව නිවාඩු කාල සීමාව ගත කරමින් සිටින අය ඉන්නවා. ඒ වගේම නිවාඩු කාලය අවසානයේදී නැවත සේවයට වාර්තා කිරීම, එහෙම නැත්නම් නැවත සේවයෙන් ඉල්ලා අස්වීම, නැත්නම් නැවත නිවාඩු දීර්ඝ කර ගැනීම වගේ අරමුණු වල ඉන්න අය ඉන්නවා. ඒ අයට මේ චක්‍රලේඛ පිළිබඳව පැහැදිලි අවබෝධයක්, ඔබගේ ගැටලු වලට යම් සහනයක් ලබා දීම තමයි මේ වීඩියෝ වලින් අරමුණු වෙලා තියෙන්නේ. ඉතින් මම පිළිවෙලකට පැහැදිලිව මේ චක්‍රලේඛ පිළිබඳව විස්තරයක් ගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළමුවෙන්ම 2022යි 6/22 නිකුත් වුණු 14/2022 චක්‍රලේඛය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට 2022 6/22 නිකුත් වුණා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022. එතකොට මේක නිකුත් වුණේ ආයතන සංග්‍රහයේ ඒ වෙනකොට පැවතුණු විධිවිධාන වලට අමතරව රාජ්‍ය නිලධාරීන්ට මුළු ගණනින් සිය සේවා කාලය තුල මුළු ගණනින් වසර 5ක උපරිමයකට යටත්ව ජ්‍යෙෂ්ඨතාවයේ සහ විශ්‍රාම වැටුපට අදාළ කරගන්න පුළුවන් වන විදිහට නිවාඩු ලබා දීමට තමයි මේ චක්‍රලේඛයෙන් නිකුත් වුණේ. ඒතර මේ චක්‍රලේඛයේ ප්‍රධාන වශයෙන්ම කාරණා තුනක් මතු කරනවා, අවස්ථා තුනක් ලබා දෙනවා. අයන්න, ආයන්න සහ තුන්වන වගන්තිය කියලා. එතකොට අයන්න කියන වගන්තිය යටතේ පුළුවන් ඒ කියන්නේ විදේශගත වන නිලධාරියෙකුට සිය හැකියාව වර්ධනය කර ගැනීමට හෝ විදේශගත වීමෙන් අනතුරුව රැකියාවක නිරත වීමට අවස්ථාව ලබා දීම තමයි මේ මගින් සිද්ධ වුණේ. එතකොට 14/2022 අයන්න යටතේ විදේශගත වන නිලධාරියෙක් මුල් කාලයේදීම රැකියාවේ තොරතුරු ඉදිරිපත් කිරීම අවශ්‍ය වුණේ නැහැ. මොකද විදේශගත වීමෙන් අනතුරුව තමයි ඔහු ඇය රැකියාවක නිරත වීමට අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා මුල් අවස්ථාවේදී නැත්නම් නිවාඩු අනුමත කරන අවස්ථාවේදී රැකියාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම අවශ්‍ය වුණේ නැහැ. නමුත් ආයන්න යටතේ යම් කෙනෙක් විදේශගත වෙනවා නම් ඔහු විදේශගත වීමට අනුමැතිය ඉල්ලා සිටින මොහොතේම කුමන රැකියාවකට නිරත වෙනවාද කියලා ඒ රැකියාවේ නැත්නම් රැකියා ආයතනයේ ලිපියක් මොහුව රැකියාවට නැත්නම් මෙයව රැකියාවට තෝරාගෙන තියෙනවා කියලා රැකියා ආයතනයෙන් ලිපියක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වුණා. ඒ අවශ්‍යතාවය මතුවෙන්නේ ආයන්න යටතේ විදේශගත වෙන නිලධාරීන් සඳහා. ඒ වගේම තවත් අවස්ථාවක් නැත්නම් අංක 3 යටතේ අවස්ථාව ලබා දුන්නා අවුරුදු 35ට අඩු රජයේ නිලධරයන්ට තොරතුරු තාක්ෂණ දැනුම, එහෙම නැත්නම් ඉංග්‍රීසි දැනුම, භාෂා දැනුම වගේ දැනුම වර්ධනය කරගන්න පිළිගත් වෘත්තීය ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීම නැත්නම් වෘත්තීය භාවයේ සම්පූර්ණ කිරීම සඳහා වසරක උපරිම කාලයකට යටත්ව දේශීය හෝ විදේශීය නිවාඩු ලබා ගැනීමට අවස්ථාව දුන්නා. ඒ අනුව ප්‍රධාන කොටස් තුනක් යටතේ 14/2022 චක්‍රලේඛය යටතේ නිවාඩු ලබා දුන්නා. එකක් තමයි විදේශගත වීමෙන් අනතුරුව රැකියාවක් ලබා ගන්න අවස්ථාව දුන්නා අයන්න යටතේ. එහෙම නැත්නම් විදේශ රැකියාවක් සොයාගෙන විදේශගත වෙන්න ආයන්න යටතේ අවස්ථාව දුන්නා. එහෙම නැත්නම් දේශීය විදේශීය පිළිගත් වෘත්තීය ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අවුරුදු 35ට වඩා අඩු රජයේ නිලධරයන්ට වසරක උපරිම කාලයකට යටත්ව නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. එතකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දීමේදී ප්‍රධාන කොන්දේසියක් නැත්නම් ප්‍රධාන වාසියක් උනේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතාවය සහ විශ්‍රාම වැටුප ඔවුන්ගේ සේවා කාලයට එකතු කරනවා කියන කොන්දේසියත් එක තමයි මෙන්න මේ චක්‍රලේඛයෙන් නිකුත් කරේ. එතකොට ඒ වනකොට ආයතන සංග්‍රහය යටතේ නිවාඩු ලබාගෙන විදේශගත වෙලා ඉන්න නිලධාරියන්ට ආයතන සංග්‍රහය අනුව නිවාඩු ලබාගෙන නිවාඩු අවසන් කරලා නැවත ලංකාවට පැමිණිලා ඉන්න නිලධාරියන්ට ආයතන
සංග්‍රහය අනුව නිවාඩු ලබාගෙන අනිවාර්ය සේවා කාලයකට යටත් වෙලා ඉන්න නිලධරයන්ට, අනිවාර්ය සේවා කාලය අවසන් කරලා ඉන්න නිලධරයන්ට, ඒ වගේම පරිවාස කාලය තුල සිටින විධායක ශ්‍රේණියට අයත් නොවන නිලධරයන්ට, ස්ථිර කරලා සිටින විධායක නිලධරයන්ට, ඇතුළු මෙන්න මේ සියලුම සේවා කාණ්ඩවල ඉන්න නිලධරයන්ට මෙන්න මේ 14/2022 චක්‍රලේඛය යටතේ නිවාඩු ලබා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ චක්‍රලේඛය නිකුත් කරේ. එතකොට පරිවාස කාලය තුල ඉන්න නිලධරයන් ඉන්නවා නම් ඔවුන්ට මේ චක්‍රලේඛය යටතේ නිවාඩු විදේශගත වෙන්න ගැටලුවක් නැහැ. නිවාඩු ලබා ගැනීමට ගැටලුවක් නැහැ. හැබැයි ඔවුන් විදේශගත වීමෙන් අනතුරුව නැත්නම් දේශීය නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව නැවත සේවයට පැමිණීමට පසුව ඔවුන්ගේ පරිවාස කාලය යලි වසර 3ක් දක්වා උපරිම කාලයකට යටත්ව දීර්ඝ කරන්න පුළුවන් කියන කතාව මෙන්න මේ චක්‍රලේඛය ඇතුලේ තිබෙනවා. එතකොට මේ චක්‍රලේඛය යටතේ නිවාඩු ලබා ගන්න පුළුවන් උපරිම කාල සීමාව වසර 5යි. ඒතර සිය සේවා කාලය තුල මුළු ගණනින් උපරිම වශයෙන් වසර 5ක් දක්වා උපරිමයකට යටත්ව නිවාඩු ලබා ගන්න පුළුවන් කියන කරුණු මෙන්න මේ චක්‍රලේඛය තුල ඇතුළත් කරලා තිබුණා. ඊට අමතරව නිවාඩු ලබා ගන්නකොට ණය ලබාගෙන තිබෙනවා නම් ඒ කියන්නේ දීපල ණය වාරික නැත්නම් බාහිර මූල්‍ය ආයතන බැංකු ආයතන වගේ ආයතනවල ණය ලබාගෙන තියෙනවා නම් ඒ ණය ලබාගත් බැංකුව සම්බන්ධයෙන් යම් එකඟතාවයක් තියෙන්න ඕනේ කියලා කිව්වා. එතකොට මේ 14/2022 යටතේ නිවාඩු ලබා ගන්නා නිලධරයන් ලබාගෙන තියෙන ණය මුදල් සම්බන්ධයෙන් පැහැදිලිව කොන්දේසියක් මේ චක්‍රලේඛය යටතේ දාලා තිබුණා. එතකොට වැටු ප්‍රහිත දේශීය නිවාඩු ලබා ගන්නා නිලධරයන් ඔවුන් ලබාගෙන තියෙන දීපල ණය වාරික සහ පොලි මුදල් ගෙවීම සම්බන්ධයෙන් ණය ලබා දුන් බැංකුව සමග සාකච්ඡා කරලා සුදුසු වැඩපිළිවෙලක් යොදාගත යුතුයි කියලා මේකේ කොන්දේසියක් දාලා තිබුණා. ඒ වගේම අනෙකුත් ණය සම්පූර්ණ වශයෙන් හෝ වාරික වශයෙන් අය කර ගැනීම සම්බන්ධයෙන් නිවාඩු අනුමත කරගන්නා බලධරයා සමග සාකච්ඡා කරලා සුදුසු වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ කියන කතාව මේකේ දාලා තිබුණා. ඒ වගේම විදේශ නිවාඩු ලබා ගන්න නිලධරයෙක් ඉන්නවා නම් ඔහු ලබාගත් සියලුම ණය මුදල් ගෙවා අවසන් කළ යුතුයි කියලා 14/2022 චක්‍රලේඛයේ මුලින්ම නිකුත් වෙනකොට කොන්දේසියක් දාලා තිබුණා. ඒ වගේම නිලධරයා ඒ කියන්නේ විදේශ නිවාඩු අනුමත කරගන්න නිලධරයෙක් ඉන්නවා නම් ඔහුගේ විදේශගත වන දිනට පෙර මාසයට අදාළව වැන්දපු පුරුෂ දායක මුදල් තියෙනවා නම් ඒ වැන්දපු අනද්දරු දායක මුදල් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක වෙත විදේශ මුදලින් ගෙවන්න ඕනේ කියලා කොන්දේසියක් තියෙනවා. ඒ වගේම දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයන් ඉන්නවා නම් ඔහුගේ නිවාඩු ලබා ගන්නා මාසයට පෙර මාසයට අදාළ වාරික මුදලට සමාන මුදලක් ලංකාවේ දේශීය වළංගු මුදලින් ගෙවන්න ඕනේ මේ නිවාඩු කාල සීමාව තුළ ගෙවන්න ඕනේ කියලා කොන්දේසියක් මේ යටතේ දාලා තියෙනවා. ඒ වගේම යම් නිලධරයෙක් මේ වෙනකොටත් ආයතන සංග්‍රහය අනුව විදේශ නිවාඩු අනුමත කරගෙන විදේශගත වෙලා ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුට නැවත ලංකාවට පැමිණීමකින් තොරව ඉතිරි නිවාඩු කාල සීමාව මෙම ආයතන සංග්‍රහය යටතේ ලබාගත් නිවාඩු කාල සීමාවට අමතරව ඉතිරි තවත් නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් නැවත ලංකාවට පැමිණීමකින් තොරව නිවාඩු අනුමත කරගන්න පුළුවන් කියලා මේකේ චක්‍රලේඛයේ විධිවිධානයක් දාලා තිබුණා. ඒ සඳහා නැවත ලංකාවට පැමිණීමකින් තොරව අය තමන් ඉන්න රටේ තානාපති කාර්යාලය හරහා ලිඛිත ඉල්ලීමක් තමන්ගේ අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කිරීමෙන් පසුව ඒ නිවාඩු කාල සීමාව දීර්ඝ කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියන කොන්දේසිය නැත්නම් විධිවිධානයේ මේ චක්‍රලේඛය යටතේ ලබා දීලා තිබුණා. ඒ වගේම තමාගේ නිවාඩු කාල සීමාව තුළ ශ්‍රේණිගත උසස් වීමක් සඳහා සේවා කාලය හැර අනෙකුත් සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් නැවත ලංකාවට පැමිණිලා සේවයට සම්බන්ධ වීමෙන් අනතුරුව ඒ අනෙකුත් කොන්දේසි සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නැත්නම් සේවා කාලය ගණනය කිරීමෙන් අනතුරුව ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියන කතාව මේ චක්‍රලේඛය යටතේ දක්වලා තිබුණා.
ඒ වගේම විනය ක්‍රියාමාර්ගයට අදාළව යම් ආයතන ප්‍රධානියා හෝ විනය බලධරයා විසින් මූලික කටයුතු සම්පාදනය කරලා තියෙනවා නම් එවැනි නිලධරයෙකුට මේ චක්‍රලේඛය හරහා විදේශගත වීමට නැත්නම් විදේශ නිවාඩු අනුමත කිරීමට අවස්ථාව දෙන්න බැහැ කියන කතාව පැහැදිලිව මෙම චක්‍රලේඛයේ කොන්දේසියක් විධිවිධානයක් යටතේ දක්වලා තිබුණා. ඒ වගේම මේ චක්‍රලේඛය යටතේ විදේශ නිවාඩු අනුමත කරගන්නකොට ඉදිරිපත් කරන්න ඕනේ මූලික ලියවිලිවල පොදු 126 ආකෘති පත්‍රය තිබුණා. මේ පොදු 126 ආකෘති පත්‍රයේ අංක 7 යටතේ දක්වලා තියෙනවා අංක 7 යටතේ විදේශගත වෙන්නේ කුමන කාරණාවකටද කියන එක පැහැදිලිව දක්වන්න ඕනේ කියලා විධිවිධානයක් මේ යටතේ දක්වලා තිබුණා. ඒ වගේම මෙම චක්‍රලේඛයත් සමග ඉදිරිපත් කරමු ගිවිසුම් පත්‍රය යමුණුම එක මගින් ඉදිරිපත් කරපු ගිවිසුම් පත්‍රය සෑම විදේශගත වන නිලධරයෙක්ම දේශීය නිවාඩු ලබා ගන්නා නිලධරයෙක්ම තමාගේ ආයතන ප්‍රධානියත් සමග නැත්නම් නිවාඩු අනුමත කරන බලධරයත් සමග මෙන්න මේ ගිවිසුම් පත්‍රයකට එළඹෙන්න ඕනේ කියන කතාව පැහැදිලිව මෙම චක්‍රලේඛය යටතේ දක්වලා තිබෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තමයි මේ චක්‍රලේඛය යටතේ දක්වලා තියෙන විදේශ ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ නිවාඩු අනුමත කරගෙන විදේශගත වන නිලධරයෙක් තමාට නියම කරලා තියෙන විදේශ මුදල් ලංකාවට ප්‍රේෂණය කරන්න ඕනේ කියලා වගන්තියක් දක්වලා තිබුණා. ඒ අනුව ලංකාවට විදේශ මුදල් ප්‍රේෂණය කිරීම සඳහා විදේශ නිවාඩු අනුමත කරගන්න නිලධරයෙක් අනිවාර්යයෙන්ම NRFC account එකක් එහෙම නැත්නම් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විදේශගත වීමට පෙර අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න ඕනේ. ආරම්භ කරලා ඒ Tamanට ඒ කියන්නේ ප්‍රාථමික සේවා ගණයේ නිලධරයෙක් නම් මාසිකව ඇමරිකානු ඩොලර් 100ක්, ඒ වගේම ද්විතීයික සේවා ගණයේ ඉන්න කෙනෙක් නම් මාසිකව ඇමරිකානු ඩොලර් 200ක්, ඒ වගේම තෘතීයික සේවා ගණයේ ඉන්න නිලධරයෙක් නම් මාසිකව ඩොලර් 300ක්, ඒ වගේම විධායක සේවා ගණයේ ඉන්න නිලධරයෙක් නම් මාසිකව ඇමරිකානු ඩොලර් රුපියල් 500ක් ලංකාවට ප්‍රේෂණය කරන්න ඕනේ කියලා විධිවිධානයක් මේ චක්‍රලේඛය යටතේ දක්වලා තිබුණා. එතකොට මෙන්න මේ මම සඳහන් කරපු ඇමරිකානු ඩොලර් ප්‍රමාණය හෝ තමාට ලැබෙන වැටුපෙන් 25% මුදලක් ලංකාවට මාසිකව ප්‍රේෂණය කරන්න ඕනේ කියලා මේ චක්‍රලේඛ විධිවිධානය යටතේ තියෙනවා. ඒ වගේම මෙම මුදල් ප්‍රේෂණය කිරීම සඳහා විදේශගත වුණ දින සිට මාස 2ක සහන කාලයක් ලබා දෙනවා. ඊට පස්සේ 3 වන මාසයේ සිට මෙන්න මේ මුදල් ප්‍රේෂණය කිරීම ආරම්භ කරන්න ඕනේ කියන කතාවත් මෙම චක්‍රලේඛයේ 14/2022 චක්‍රලේඛයේ පළමු චක්‍රලේඛයේ කොන්දේසි හැටියට සඳහන් කරලා තිබුණා.